ඔන්න ඉතින් මැරිකලාට පස්සේ අපේ මහත්තයා මාව හාහාපුරා කියලා එක්කන් යන පළවෙනි රට සවාරිය. පේනවනේ අද දවසේ ෆ්ලයිට් එකත් ෆුලි බුක්. ගෙස් කරන්න දෙයක් නැහැ අපි යන්නේ තායිලන්ඩ්. අපි දෙන්නම කලින් ෆ්ලයි කරලා තිබ්බත් පළවෙනි ෆ්ලයිට් එකේ ගියා වගේම අදත් so excited. අපි මේ ගමන යන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ. ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකන් එයාලයින්ස් වල මම මේ යන්නේ පළවෙනි වතාවට. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තමයි ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන කල්ම වීඩියෝ කරලා ඒක අපේ අම්මලාට යවන එක. කිසිම අවුලක් නැතුව ඔන්න අපි ගුවන් ගත වුණා කියන උද්ද සයින් එකක් තමයි. අනේ අම්මෝ ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරද්දී අදත් වෙනදා වගේ මගේ හાર્ට් එක පොඩ්ඩක් බීට් වෙලා ගියා. මගේ විතරද මන්ද මේ විදිහට ඔළුවත් එක්ක කරකවෙන්නේ. මේ එහා පැත්තේ ඉඳගෙන ඉන්න මහත්තයාට නම් කිසිම ගාණක් නැහැ. කැරගෙන ඉතින් ඔළුවක් තියෙනවන්නේ. අනේ සමා වෙන මහත්තයා විහිළු කරනවාට. ඉතින් ෆ්ලයිට් එක මේ විදිහට යද්දි නම් මගේ පපුවේ අමාරු ඔළුවේ අමාරු කොහෙන් ගියාද නැහැ. මොකද මම මාරම ආසයි වින්ඩෝ සීට් එක ළඟට වෙලා මේ විදිහට වටපිටාව බල බල එන්ජොයි කර කර යන්න. ශ්‍රී ලංකාව පාස් වෙන කන්න තියෙන මේ ග්‍රීනි ඇට්මොස්ෆියර් එකට නම් මං හරිම ආසයි. ඒකේ මාර කාම් ලුක් එකක් තියෙන්නේ. ටිකක් විතර මෝඩ මම හැමදාමත් වගේ අපේ ගෙදර පොයින්ට් අවුට් කරන්න අදත් try කරා. ඒ වුණාට හරි ගියේ නැහැ. ඔන්න මේ අතරදී අපේ මීල් එකත් අපිට හම්බුණා. සෝරි අනේ කොච්චර සතුටින් පිනා ගියාද කියනවා නම් අපේ බොක්ස් එක ඇතුලේ තිබ්බ දේවල් වීඩියෝ කරගන්නවත් අපිට වෙලාවක් තිබෙන්නේ නැහැ කාගෙන කාගෙන. මේ තියෙන ෆ්ලයිට් එකට නගින්න කලින් එයාපෝට් එකේ තියෙන ශ්‍රී ලංකන් කේටරින් රෙස්ටොරන්ට් එකෙන් අපි කාපු දේවල්. It was delicious too. Anyways දැන් නම් බලාකුළු කපාගෙන අපි ඉස්සරහට යනවා. මම නම් ආසම වීව් එකක් ෆීලින් එකක් ඒක. පුළු ගොඩක් උඩින් යනවා වගේනේ. ඔන්න ඉතින් පුංචි පහේ මං චාලි යන චොක්ලට් ෆැක්ටරි මූවි එකත් බල බලා තමයි මේ ගමන යන්නේ. මෙන්න මේ ටර්න් එක ගද්දි නම් ආයෙත් කකුල් දෙක සීතල වෙලා ගියා වගේ. මතක් වුණේ වෙලේ කියලා දාන්නම් අද ඉතින් මට වෙච්ච අලාභ එක. 10 සැරයක් ෆ්ලයි කරත් මොකක්ම හරි අප්සෙට් වැඩක් නොකලත් ඉතින් මේ මන් නෙමෙයි. අදත් හෑන්ඩ් ලගේජ් එකේ ටූත් පේස්ට් එකක් දාන් ඇවිත් කටුනායක එයාපෝට් එකට පරිත්‍යාග කරලා ආවි ෆ්‍රෙන්ඩ්ස්. හොඳට මතක තියාගන්න. ඔයාලා ෆ්ලයිට් එක ඇතුළට අරන් එන හෑන්ඩ් ලගේජ් එක ඇතුළේ මෙන්න මේ දේවල් නම් තියෙන්න බෑ. මොනවද කිව්වොත් කතුරු, පිහි, බ්ලේඩ් තල, ඒ වගේම දියර වර්ග. ඒ කියන්නේ perfume, lotion, cream, shampoo, tooth paste, ස්පෙෂලි වතුර පුරවපු බෝතල් මිලිලීටර් 100ට වඩා වැඩි දියර වර්ග ගෙන යාම සපුරා තමයි. ඉතින් කෑම බීම ඇල්කොහොල් ඉතාමත් සැරට ගඳ ගහන අපේ ওই බොම්බිලි කරවල වගේ දේවලුත් ඕකේ ඇතුලේ නම් දාගන්න එපා ඉතින්. ඇත්තටම බලුවොත් තායිලන්ඩ් වලට රීච් වෙන්න අපිට පැය 3:00මාරක වගේ කාලයක් තමයි ගියේ. වෙනකට නම් ෆ්ලයිට් එකෙන් බහිනකල් ඉවසිල්ලක් නැති මට අද හිතුණා තව ටිකක් ෆ්ලයි කරන්න තිබුණා නම් හොඳයි කියලා. අහස පොළව වටපිටාව අද දවසේ මාරම ලස්සනයි. කොහොම හරි බැංකොක් වලට කිට්ටුවේදී නම් ගොඩක් ගොඩ නැගිලි පාරවල් තමයි කැප්චර් වුනේ. නමුත් ඒ හැම දෙයක්ම හරිම පිළිවෙලට ඇහැට ලස්සනට පේන විදිහට ඩිසයින් කරලා තියෙන බව නම් ඒ වගේම කොළපාට පරිසරයත් හොඳින් මේන්ටේන් කරගෙන යනවා වගේ. ඔන්න සුපුරුදු විදිහටම ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දී සේෆ්ටි වීඩියෝ එක නම් ගත්තා. මේකත් ගෙදරට යවුවම ගෙදර අයත් සතුටින් මාත් සතුටින්. මේ විදිහට ලෑන්ඩ් කරද්දී දත් සෙට් එක හිරිවැල්ලා යන්නේ මගේ විතරක් දන්නේ නැහනේ. මොනවා වුණත් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දී මම වගේ විකාර නොකර සීට් බෙල්ට් එකක් දාගෙන සීට් එකට වෙලා ආරක්ෂිතව ඉන්න එක වාගේ වගකීමක්. අර ප්‍රයිවට් බස් වල වගේ නැගිටගෙන වගේ ලැගේජ් එක හොයන්නයි ටොයිලට් ගානේ දුවන්නයි නම් ලෑස්ති වෙන්න එපා. ඔන්න ඉතින් ලෑන්ඩ් කරාට පස්සේ අපේ ලගේජ් ටික එකතු කරගන්න තමයි මේ පැයට කිලෝමීටර් 150ක විතර වේගෙන් යන්නේ. එයාපෝට් එක නම් හරිම ලස්සනයි. ඒත් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරමට අද දවසේ වැකේෂන් පීරියඩ් එකක ආපුවාම කොහොමද ඉතින් එයාපෝට් එක මේ වගේ තමයි. තායිලන්ඩ් වලදී අපිට හම්බුන පළවෙනි මීල් එක තමයි මේ. මේක ගොඩක් රසයි ඒ වගේම ගොඩක් සැරයි. ඉතින් ඒක මග ඇරෙන්නත් එක්ක චොක්ලට් බබල් ටී එකකුත් බිව්වා. අද නම් හොඳටම මහන්සි. අපි ආයෙ දවසක හම්බෙමු. සෝදිකා